හරි ඉන්නවද පන්සිල් පද පහ රකින්න? අපේ හඳුන්නේ මං කියලා කියන්න හිතෙනවා ඇති අරුන්දලාට. ආය බලන්න දෙයක් නැහැ ඉන්න බැරුව ඉන්නේ ඔය. මං කියලා කියන්න හිතෙනවා. අටසිල් ගත්තට පුතා පන්සිලුත් නැහැ කාටවත්. මං හොඳට දන්නවා මේ උන්දලා අටසිල් ගන්නෙත් බොරුවට පන්සිලුත් නැහැ. නිකන් හිතන්නකෝ පඩි පෙළක් තියෙනවා අඩි 8ක්. පඩි 8කින් යුක්ත පඩි පෙළක් තියෙනවා. කාට හරි හිතෙනවා මේ පඩි පෙළ ගොඩ වෙන්න. පළවෙනි එකට අඩිය තියෙනවා. තියෙනකොටම උන්දට කුලප්පු ඇවිල්ලා හිතුනොත් එකෙන් එකටම යන්න බෑ තියෙනවා 8 වෙනි එකට කියලා. ඔවුන්ද 8 වෙනි එකට තියන්න හැදුවොත් කකුල පුතා මැද ටික ඇරලා හැම ගහගෙන මැරනවා මිසක් මේ උන්දට ගමන ගියාගෙන ගමන යන්න බෑ හැම ගහිලා මැරනවා. දැන් ඒකම තමයි කරගෙන තියෙන්නේ මේ උන්දලා. හැම ගහිලා ඉන්නේ පුතා නාකි වෙලා. මං කිව්වේ මං අර පූජා කරු පන්සලක් තිබ්බා කියලා. ඒකට වයසිල් ගන්න ආවා කට්ටිය. අපේ පළාතේ ඉඳන් ලාභියෝ ඉන්නේ පුතා. හැම කුලයකම අය ඉන්නවා සමාජ ක්‍රමයේ. ගොයිගම ආපු කට්ටිය ආපුවාම පැදුරේ වාඩි වෙලා මුළු ටික මෙහෙම නමාගෙන ඉන්නේ පුතා. අර අනිත් මිනිස්සු ඉඳගන්නීලු පෑගේලු කියලා. ඒ කිලාට මම වසල සූත්‍රය කිව්වා එදාට පස්සේ එන්නේ ආයෙ. එදාට පස්සේ ආවේ නෑ. වසල සූත්‍රයෙන් බණ කිව්වහම ආයෙ එන්නේ නෑ පුතා ගොයිගම අය. ඒකෙම පේනවනේ උන්දලයි බෞද්ධ කොම. වසල සූත්‍රයේ තියෙන්න බෑ බුදුදහමට. ඒක බුදුදහමේ නෑ. බුදුහාඳුරෝ කියලා නෑ කියලා මේ උන්දලාගේ හිතේ. ගොයිගමයි. ගොයි හුඹස් වල නින්නේ. එක තැන පල්ලෙන්. එළියට ඇවිල්ලා බලාපන් ඇයි ටිකක්. ලෝකයේ දිහා විනිවිද. එතකොට තමයි බෞද්ධ දර්ශනය පේන්නේ. ඇත්ත ඇති සැටියෙන් පේන්නේ. ආත්මාර්ථකාමී කොහොමද කියනවා නම් රොඩියා ඇමතිනම් මේ උන්ද වඳිනවා. ගොයිගම නෑ එතකොට පුතා. රොඩියා ඇමතිනම් වඳිනවා. දුවවත් ගෙනල්ලා පෙන්නලා මේකිට පත්වීම දෙන්න සර්. මේ එම්බුලත් අත. මල් මාලේ දාලා පිරි අරගෙන වේදිකාවේ තියලා පල්ලමේ ඉඳගෙන ගීතිකා කියන්න මෙවුන්දට හොඳයි අර නීතයාට. ඇමති රොඩියා බව දන්න හින්දා මම මේ කියන්නේ. ඇමති රොඩියා කියලා මම හොඳට දන්න හින්දා කියන්නේ පුතා මේ ළඟදී කියනවා. ඒක ඇමතියෙක් ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කියනවා 118ක් මහ බැංකු මංකොල්ලෙන් ගත්තු සල්ලි හොරට අරන් තියනවා කියලා. පාර්ලිමේන්තුවේ 118ක් අරන් තියනවලු කියලා මිනිහා පාපොච්චාරණයක් කෙරුවානේ. ඒ හින්දා මාත් කැත නැතුව කියනවා පුතා රොඩියෝ එකේ ඉන්නේ. මට කියන්න පුළුවන් කැත නැතුව. ඒකේ රොඩියෝ ඉන්නේ කියලා. මහා අධිපතියාගේ ඉඳලා රජ්ජුරුවන්ගේ ඉඳලාම වසලයෝ කියලා කිව්වට දුක නැහැ. හේතුව පුතා වසලයන්ට ආරක්ෂාව දෙන්නෙත් වසලෙක්නේ. හොරාව ආරක්ෂා කරන එක මහ හොරා නෙමෙයිද? ඔයාලා කොච්චර යුනිෆෝම් දාගෙන අල්ලන්න හැදුවත් පුතා මේ ගමේ පොල් හොරකම් කරන එකේ කහුනොත් මිස අර මහ හොරු කවදාවත් ඔයාලට අල්ලන්න බෑ. නිකන් බොරුවට දත කන්න එපා. මගේ මල්ලි HOI මාත්‍ය අනුරාධපුරේ. HOI අනුරාධපුරේ මගේ මල්ලි මං ඕකටත් කිව්වා. තෝ කොච්චර දත කෑවත් තොට පුළුවන් වෙන්නේ. මේකේ ඉන්න හීන් ගංජාකාරයෙක්. හීන් කසිප්පුකාරයෙක්. හීන් හොරෙක් ඇල්ලුවොත් මිසක් දල ඇති එකෙක්වත් තොපට අල්ලන්න බෑ කිව්වම. ඇයි? ඒ උන්ගේ අයිතිකාරයෝ ඇමතිවරු හින්දා. දල ඇති හොරුන්ගේ අයිතිකාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්න හින්දා. අරක්කු බාර් ටික ඔක්කොම ඒ අප්පලාගෙන. කොහොමද මහත්තයා අරක්කු නවත්තන්නේ? මතට තිත කියලා වැඩසටහන් හදනව නේද? රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කරනවා ලක්ෂ ගාණක් වියදම් කරලා. කාටද කියන්නේ විදියන්නේ. කටපණ ඇති එකෙක් නෑ. මට ආරාධනා කරන්නෙත් නෑනේ පුතා මං චූටි කෙනෙක්. මං චූටිම චූටි හාඳුරු කෙනෙක්. ඒ හින්දා මං ගාව රැද්දල් දාපු මිට තියෙන මෙහෙම කරේ තියාගෙන ඉන්න පුළුවන් විජිනිපත් නෑ. කෝඩු කෑල්ලක් ගහපු තල් කොලයක් මට තියෙන්නේ. ඒක තියාගෙන මං කියන්නේ. මට රාජකීය සිංහයෝ දාපු පුටු නෑ. රාජකීය වාහන නෑ. අර කතර කොල්ලෙක් ඉන්ටර්නෙට් එකෙන් බණ අහලා ඉවරලා පූජා කරන හින්දා මං ඒකේ කැතක් නැතුව බණටවත් එනවා. නැත්තම් පාරේ බස් එකේ ඇවිල්ලා මල්සිරිපුරින් බැහැලා
වරෙව් කියලා කාට හරි කියලා බයිසිකලයක් ගෙන්නාගෙන මං එන්නේ. එහෙම තමයි මම බානට ආවේ. මට ළඟට යන්න පුළුවන් දුර ගිහිල්ලා එහෙම. ඒ හින්දා ඔබ වහන්සේ ගොඩාක් දුක් විඳින්න එපා. ඔය සාසනික ක්‍රියාව ඔබ වහන්සේගේ දිවිතෙක් කරන්නට මගෙන් පූජාවක් කියලා කොල්ලාගේ 35 වෙනි උපන්දිනේ දවසේ 2,20,00,000ක් දීලා ඔක පූජා කෙරුවා මට. බාන්නකො පින්වතාගේ පින්වන්තකො. ඒ මිනිහම කෝටි 2ක් දුන්නා. බුදු පිළිමෙත් හදලා ඉවර කරන්නකො ඕක හීනයක් නීතින් කියලා. ඒ මිනිහට සල්ලි ඇති හාමුදුරුවනේ කියලා ඔබට හිතේ. කවුද දන්නවද ඒ කොල්ලා? වීදි දරුවෙක් පුතා. කොල්ලා වීදි දරුවෙක්. ඌ ලැජ්ජ වෙන්නේ නැහැ මම මෙහෙම කිව්වට. මුඩුක්කු සමාජයේ හැදිච්ච කොළු පැටියෙක්. මිහි මඩලෙන් බින් අඟලක් උරුම එකෙක් නෙවෙයි. හැබැයි අවුරුදු 35 වෙනකොට බලන්නකො ළමයාගේ වීරිය කොච්චරද කියලා. අවුරුදු 35 වෙනකොට කොළඹින් අක්කර ගානක් අරගෙන තියෙනවා දැන්. යාන වාහන පුරෝලා තියෙනවා යාඩ් වල. කම්කරුවෝ 300ක් ඉන්නවා සේවකයෝ. දිසාපති කාර්යාලයක් වාගේ එයාගේ කොන්ට්‍රැක්ට් ආයතනයේ කාර්යාලය. රට පුරාම ආගමික පින්කම් වල නියැලිලා වැඩ කරනවා එයාගේ ප්‍රමාණයට හැකි ආකාරයෙන්. ඒ තරම් උතුම් ගති ලක්ෂණ තියෙන මිනිස්සු පුතා මේ දහම් දීපේ නැත්තේම නෙමෙයි. ඒ පින්වන්තයෝ මුණ ගැහුනේද මා ලෞතුරා බුදුබණ මේ සමාජයට කියූ බැවින්. ඉතින් මගේ හිතේ සතුටක් තියෙනවා පුතා. මං ඇත්ත කියාපු එකෙන් ඉගෙන ගත්ත පිරිසක් ඉන්නවා අය කියලා. බුදුදහම දුටු අය ඉන්නවා අය කියලා. ශාසනයේ චිරපැවැත්මට කටයුතු කරන පුණ්‍යකාමී හිත් ඇති කරගත් ඇත්තෝ ඉන්නවා කියා මං අවබෝධ කරගෙන තියෙනවා. මං සතුටක් ලබනවා.